අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ අම්ල සහ භස්ම ගැන. එතකොට අද දවසේ පුතේ අම්ලයක්, භස්මයක්, ඒ වගේම ලවණ ගැන තමයි සාකච්ඡා කරන්න වෙන්නේ. ඉස්සෙල්ලා බලමු අපි දන්න අම්ල කීපයක් මොනවද කියලා. ඒ වගේම අපිට පුළුවන් අඳුනගන්න භස්ම කිහිපයකුත් එදිනෙදා භාවිතා වන භස්ම කිහිපයකුත් හඳුනා ගන්න පුළුවන්. එතකොට අම්ල සහ භස්ම අතර කතා කරද්දී මුලින්ම අම්ල ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. මොකද්ද දරුවෝ මේ අම්ලයක් කියන්නේ? අපි හිතමුකෝ HCl කියලා. ඇයි මෙයාට අම්ලයක් කියන්නේ? මෙන්න මේ ගතිගුණ සාමාන්‍යයෙන් අම්ලයක් නම් ඇඹුල් රසයක් දෙනවා. දැන් මෙයාව කන්න ගිහිලා දිව නැතුව තමයි යන්න වෙන්නේ. ඇඹුල් රසයක් දෙනවා. ඒ වගේම අම්ල ලෝහ සමග ප්‍රතික්‍රියා කරන සක්‍රීය ලෝහයක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් පිට කරනවා. ඒ වගේ ඒවා අපි දන්න දේවල්. දැන් අම්ලයක් කියන්නේ ඇයි? මෙයා ජලයේ දිය කරාම හයිඩ්‍රජන් ධන අයන මුදා හරිනවා නම් H+ අයන මුදා හරිනවා නම් එයාගේ හයිඩ්‍රජන් ධන අයන ලබා දෙන්න පුළුවන් නම් අන්න ඒවට අපි අම්ල කියලා කියනවා. HCl ගෑස් එකක් හැටියට සාමාන්‍යයෙන් තියෙන ජලයේ දිය කරා H+ අයන සහ ක්ලෝරයිඩ් අයන ලබා දෙනවා නම් අන්න අම්ලයක් හැටියට කියන්න පුළුවන්. මේ ජලීය අවස්ථාවකදී ඒක්වස් අවස්ථාව ජලීය අවස්ථාවකදී මේ විදිහට අයනීකරණය බවට පත් වෙනවා නම් හරිද? ඒතර මෙයා අපි ගෑස් එක HCl වායුව කියමු ජලයේ දී කරාම ආම්ලික තත්ත්වයක් ඇති කරනවා. මේ වගේ අපිට හම්බෙන අම්ල කීපයක් තියෙනවා. ඒ වගේම සල්ෆියුරික් අම්ලය H2SO4 තමයි යාගේ සංකේතය. අපි හිතමු අයනීකරණය වෙන්න කලින් ජලය දිය කරපු මොහොතේ දිය කරනවත් එක්කම මෙයාට පුළුවන් H+ අයන බවට පත් වෙලා අතන දෙන්නෙක් ඉන්න හින්දා මම මෙතින් දෙකක් දාන්නම්. ධන සල්ෆේට් අයන බවට පත් වෙන්නේ SO4 2-. හරිද? අපි තුමු ඒක්වස් මෙතින් දාන්න බැරුණා මම යටින් දාන්නකෝ ඒක්වස්. එතකොට මාධ්‍යයට හයිඩ්‍රජන් ධන අයන මුදා හරිනවා නම් අන්න ඒගොල්ලෝ අම්ල. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන අම්ලක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ජීවිතයේදී ගෙදරදී මේවා පාවිච්චි වෙන්නේ නැහනේ. සල්ෆියුරික් නම් ඔය වාහනේ බැටරියට දාන්න පාවිච්චි. නයිට්‍රික් අම්ලයක් තියෙනවා. නමුත් අපි දන්නවා විනාකිරි ඇඹුල් ගතියක් තියෙනවා. ආම්ලිකයි. දෙහි තක්කාලි ඊට පස්සේ අපි භාවිතා කරන තව දෙහි තක්කාලි තව මොනවාද මේ ඇඹුල් ගතියක් තියෙන දේවල් හැටියට අපිට ගන්න පුළුවන් ඔය පැංගිරි කුලේ ශාකවල තියෙන දේවල් දොඩන් නාරං වගේ ඇඹුල් ගතියක් තියෙනවා බිලින් වල තියෙනවා මේ වගේ එදිනදා භාවිතා කරන අම්ල ඒවෙන් අපිට ලොකු හානියක් වෙන්නේ නැහැ අපි ආහාර වලට ගන්න ඒවා. හැබැයි නමුත් මේ විද්‍යාගාරයේ තියෙන ප්‍රබල අම්ල සැර අම්ල ටික නම් ඒවනම් භාවිතයට ගන්න ආහාර සඳහා. ඉතින් මගේ අතින් කියවන ටික ප්‍රබල අම්ල කියලා වචනයක් නේද? ඒතකොට මේ ප්‍රබල අම්ල කියන වචනයක් එක්කම ඒකේ විරුද්ධ වචනයකුත් තියෙනවා. දෙහි නාරං ඊට පස්සේ විනාකිරි වගේ දේවල් ප්‍රබල නෑ. ඒවට අපි කියන්නේ දුබල අම්ල කියලා. ඒතකොට අපි ගාව තියෙන සමහර අම්ල ප්‍රබල අම්ල, සමහර අම්ල දුබල අම්ල. මොනවාද මේ ප්‍රබල අම්ල? අපි විද්‍යාගාරයේ තියෙන ප්‍රබල අම්ල කීපයක් තියෙනවා. නයිට්‍රික් අම්ලය, ඊට පස්සේ සල්ෆියුරික් අම්ලය, ඊළඟට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අපිට හම් වෙන ප්‍රධානම ප්‍රබල අම්ල. එතකොට ඇසිටික් අම්ලයක් තියෙනවා ලැබ් එකේ. එතකොට බලන්න මේ ලැබ් එකේ තියෙන ඇසිටික් අම්ලය ඇයි ප්‍රබල නෙවෙයිද? මෙතන මෙන්න මෙහිම ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමුකෝ අපි සරලවම ගමු හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ගමුකෝ. මේ HCl අම්ලේ කලින් ගත්ත උදාහරණය.
මෙයා වතුරේ දිය කරාම සම්පූර්ණයෙන්ම මුළුමනින්ම H+ අයන සහ ක්ලෝරයිඩ් අයන බවට කැඩෙනවා නම් සම්පූර්ණයෙන්ම කැඩුණොත් අන්න ඒවට අපි කියනවා පූර්ණ වශයෙන් අයනීකරණය වුණොත්, පූර්ණ වශයෙන් විඝටනය වුණොත්. වචන කීපයකින් කියන්න පුළුවන්. මෙන්න මෙහෙම වුණොත් එයා ප්‍රබල අම්ලයක්. හැබැයිලම ඇසිටික් අම්ලය විනා කිරි CH3 COOH එන්න මේ විදිහට අපි ලියන්නේ. ඒක අර අම්ල කාණ්ඩයක් පේන්නත් එක්ක. එයාව ළමයි මට ලියන්න වෙන්නේ මෙන්න මෙහෙම. දෙපැත්තට ඊතල දෙකක් දාලා. ඒ කියන්නේ පූර්ණ වශයෙන් අයනීකරණය වෙන්නේ නැහැ. ඊතල දැම්මත් ඊට මැද්දෙන් අපිට නම්බර කඩිරි ටිකක් දාන්න. පූර්ණ වශයෙන් අයනීකරණය වෙන්නේ නැහැ. CH3 COO ඉන්නකො ඉස්සෙල්ලා ධනායන කොටස ලියලෙමුකෝ. H+ හැදෙනවා. H+ එක හැදෙනවා තව එකක්. එතකොට මෙන්න මේ හයිඩ්‍රජන් මෙන්න මෙයාව තමයි ගැලවෙන්නේ H+ හැටියට. එතකොට ඉතුරු කෑල්ලම ඉතුරුයි. CH3 COO- අන්න. දැන් මෙන්න මෙයා අපි කියනවා ඔන්න H+ මුදා හැරිය. හැබැයි සම්පූර්ණයෙන් විකටනය වුණේ නෑ. ජලීය ද්‍රාවණයක්. ඒක සම්පූර්ණයෙන් විකටනය වුණේ නෑ ළමයි. එන්නේ ඒ වගේ අම්ල වලට අපි කියනවා දුබල අම්ල කියලා. මෙයා ප්‍රබල අම්ලයක්, මෙයා දුබල අම්ලයක්. හරිද? මේ විදිහට පූර්ණ වශයෙන් විඝටනය වන කට්ටිය ප්‍රබල අම්ල ලෙසත්, අර්ධ වශයෙන් විඝටනය වන කට්ටිය නැත්නම් අර්ධ වශයෙන් අයනීකරණය වන කට්ටිය දුබල අම්ල ලෙසත් අපිට මුලින්ම හඳුනා ගන්න පුළුවන්.